දැන් අපි මේ මුල් විනාඩි 25ක විතර කාලයක් ධර්ම දේශනාවක් සඳහා යොදා ගන්නවා. අවසානයේදී විනාඩි 5ක විතර කාලයක් අපේ පිරිසට භාවනාව සහ ධර්මයේ පිළිබඳව පවතින අදහස් උදාස් විමසන්න ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න අපි වෙන් කරනවා. එහෙනම් තමයි සාමාන්‍ය ක්‍රමය. ඒකට අද දවසේ අපි දන්නවා මේ හිත පිරිසිදු කර ගැනීම තමයි අපේ මූලික කාර්යභාරය වෙන්නේ. මොකද අපි එදා කිව්වා චිත්තේන නියති ලෝකේ චිත්තේන පරිකස්සති. කියන්නේ හිත විහිං තමයි සියල්ල ආරම්භ කරන්නේ, සියල්ල ඇදගෙන යන්නේ, සියල්ල පාලනය කරන්නේ කියලා. අද ඊට සමානව අපි මේ මට හිතෙනවා මංගල සූත්‍රය අපි ඊටාම ජනප්‍රිය සූත්‍රයක්. එතකොට ඒ සූත්‍රයේ මේ අවසාන ගාථා දෙකට ඉස්සෙල්ලා තියෙන ගාථාවෙන් ඊටාම වැදගත් යමක් කියවෙනවා. අපි දන්නා දැන් මංගල සූත්‍රේ පටන් ගන්න අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයාන ඒතම් මංගල මුත්තමන් කියලා. එහෙම පටන් ගන්න සූත්‍රයේ සාමාන්‍යයෙන් ගිහි ජීවිත ගත කරන මිනිස්සු මුණ දෙන එක එක අවස්ථා සිද්ධි අත්දැකීම් තමයි විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගෙනියන්නේ. එහෙම කියලා අවසානයේ කියනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමන් කියලා. ඉතින් ඇත්තටම පුජ්‍යලේ සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික උපදේශය එතන තියෙනවා. ඒකෝට දැන් අපි අනිත් පැත්තට ගන්නවා තණ්හාය ජායති ශෝකෝ ධම්මාය ජායති බයං. තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ බයං කියලා තව ගාතාවක් තියෙනවා. මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි. අර්ථයේ සමහර විට එකිනෙක හොඳට බද්ධ වෙලා අර්ථය ගැඹුරු තැනට නැත්නම් තේරුම් ගන්න පුළුවන් තැනට විවරණය වෙනවා කියන එක තමයි මගේ අදහස. අපි ඒ අදහස ඇතුව අර පුත්තස්ස ලෝක ධම්මේහි කියන ඒක ගත්තොත් එහෙම එතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ පුජ්‍යලේඛයේ සන්තුෂ්තිය අසහනයෙන් තොර බව එතකොට දුකෙන් තොර බවට තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් අපි දන්නවා අපි ජීවිතය ගත කරනකොට මේ ලෝකෙට අපි විහිළුණාට පස්සේ විවිධාකාර අරමුණු අපිට ලැබෙනවා. ඒ අරමුණුත් එක්ක අපි වැඩ කරනවා. ඒ අරමුණු වල සාර්ථකත්වයේ මත අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතිනවා. ඉතින් එතකොට අපි මේ කොයිතරම් දුරට මේ අරමුණුත් එක්ක වැඩ කරනවාද කියන එක පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ තියෙන දේශනා කරනවා පුත්තස්ස ලෝක ධම්මේ කියලා. ඒ කියන්නේ මේ කරුණු 8ක් පිළිබඳව කතා කරනවා. ඒ කරුණු 8 අපි දන්න වෙන තැනකදී තියෙනවා ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං. දැන් මේක ලෝකේ තියෙන පොදු ධර්මතාවය. ලෝකෙට බිහි වෙන ඕනම ජීවියෙකුට මුණ පාන්න සිද්ධ වෙනවා. දැන් සතුන්වත් මුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වගේම මිනිසුන්වත් මුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් සත්තු මේවාට මුණ පාන්න සිද්ධ වුණාම ඒක එහෙමයි කියලා පිළි අරගෙන පැත්තකට වෙනවා. හැබැයි මිනිස්සු මිනිස් සිතේ ස්වභාවය අනුවම අලුත් නිර්මාණ ඉදිරිපත් කරනවා, අලුත් විදිහට හිතනවා, අලුත් වැඩපිළිවෙළ සකස් කරනවා. ඒ සකස් කිරීම හරහා ජීවිතයේ දවසින් දවස පියවරෙන් පියවර ඉදිරියේ විශාල අරමුණු රාශියක් තමන් සතු කර ගැනීම සඳහා නැත්නම් ජයග්‍රහණය කර ගැනීම සඳහා වැඩ කරනවා. ඉතින් එතෙන්දී එහෙම වැඩ කරගෙන යනකොට තමයි අර කියන කරුණ වලට අපිට මුණ පාන්න සිද්ධ වෙන්නේ. අපිට ලාභ ලැබෙනවා, අලාභ ලැබෙනවා. එතකොට සැප තියෙනවා, දුක තියෙනවා. එතකොට නිന്ദා තියෙනවා, අපහාස තියෙනවා, ප්‍රශංසාව තියෙනවා. ඉතින් මේවා ජීවිතේ කොටස් විදියට තියෙනවා. මම හිතන්නේ අපි අපේ අරමුණු ජයග්‍රහණය කර ගැනීම සඳහා කොයිතරම් වැඩ කරනවාද කියන එක මත මේ සංසිද්ධි වලට අපිට මුණ පාන්න සිද්ධ වෙන ප්‍රමාණයක් වැඩි. කියන්නේ සාමාන්‍යයෙන් පැත්තකටලා තමන්ගේ ජීවිතයේ තියෙන සරල ජීවිතයට යන එක්කෙනෙකුට තියෙනවට වඩා ජීවිතයේ අලුත් මේ පිටු පෙරලන්න බලාපොරොත්තු වෙන වැඩ කරන එතන අලුත් නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ජීවිතයේ පියවරෙන් පියවර
අපි ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙන ඒ අයට අර ලැබෙන ජයග්‍රහණ වගේම සමහර විට පසුබැසීම් සිද්ධ වෙනවා. පරාජයන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම තැන්වලදී අපි මේ හිත කම්පා කරගන්නේ නැතුව හිත මේ අවුල් වෙන්න දෙන්නේ නැතුව හිත පිරිසිදු තියාගන්න පුළුවන් නම් ඒක තමයි මේ පුජ්‍යලයකට ලබන්න පුළුවන් සතුට. ඇත්තටම ඉතින් කියන්නේ ඉත්තන් යස්ස න කම්පති අශෝකං විරජං කේමං කියලා. අශෝකං කියන්නේ ශෝකන කරනවා. විරජං කියලා කියන්නේ අපි මේ අපි වෙනස් වෙලා ඉන්නවා. ඊට පස්සේ කේමං කියලා කියන්නේ ക്ഷേම භූමිය කියන එක. ඇත්තටම එතෙන්දී නිවනත් අපිට ගන්න පුළුවන්. මේ නිවන තමයි අපේ ප්‍රධාන ക്ഷേම භූමිය කියලා. ඉතින් එතෙන්ද අපි මේ කටයුතු කරගෙන යනකොට දැන් අර මේ අපේ හිත විහිං අපිට විවිධාකාර අරමුණු ලබා දෙන්න. එතකොට දැන් අපි දන්නවා අපි සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජයේ විහිනොත් ඒ පුජ්‍යල පෞරුෂයට විවිධාකාර බලපෑම් ඇති කරනවා. එතකොට ඒ බලපෑම් වලට අපි කොච්චර නතු වෙනවද? එතකොට ඒ නතු වෙලා සමාජයේ බල කරන පාර දිගේ අපි යනවද? නැත්නම් අපිට ඇත්තටම අවශ්‍ය කොච්චරද කියලා අපි ඒක තීරණය කරලා ඒ අපේ අරමුණ ඉටු කරගෙන ඒ ලැබෙන අරමුණේ අපි යොදවපු ප්‍රමාණයට අපිට ලැබෙන අවුට්පුට් එකෙන් අපි කොච්චර සතුටු වෙලා ඉන්නවද කියන එක මත ජීවිතේ තෘප්තිය තියෙනවා. අසහනය නැති වෙනවා. ඉතින් ඒ මට්ටම හදාගන්න එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දෙන උපදේශය. ඉතින් මම ඉස්සර මගේ අතින් කිවිච්ච ගාතාවත් ඒකට සම්බන්ධ එකක්. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං කියලා. ඒ කියන්නේ තණ්හාව වැඩි වෙන්න ශෝකේ වැඩි වෙනවා. එතකොට බුදුරජාණන් දේශනා කරන තණ්හාවෙන් වෙනස් වුණොත් තණ්හාව ඇතෑරියොත් බය වෙන්න දෙයක් හරි කුතෝ බයං නැති ශෝකෝ කුතෝ බයං. ඒ කියන්නේ ශෝක වෙන්න දෙයක්වත් නැහැ, බය වෙන්න දෙයක්වත් නැහැ කියලා බුදුරජාණන්සේ ඉතින්දි පැහැදිලිව දේශනා කරනවා. ඉතින් මම මෙතෙන්දි කීයටවත් උත්සාහ කරන්නේ මිනිස්සු උත්සාහ නොකළ යුතුයි කියලා කියන්නේ. කියන්නේ උත්සාහ කළ යුතුයි. දැන් අපි සමහරට අපේ පරමාර්ථ මේ ආර්ථිකමය සාධක මත තියෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජමය සාධක මත නදාපවතින දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාත්මික අරමුණු මත අපි යන ගමනක් වෙන්නත් පුළුවන්. මේ කොයි ගමනේදීමොත් අපිට ওই ගැටලු ටිකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ කොයි ගමනේදී වුණත් එතකොට අපි විහිං කල යුත්තේ නිවැරදි අදහසක නිවැරදි ස්ථාවරයක අපිට ඉන්න පුළුවන් විදිහේ මානසික මට්ටමක් හදාගන්න එක. මම දැන් නිවැරදි ස්ථාවරය කියලා කියනකොට කවුද අපිට මේ නිවැරදි ස්ථාවරයට නැත්නම් ඒ නිවැරදි තැනට මඟ පෙන්වන්න කියන ගැටලුව එනවා. අනේ එතෙන්දි තමයි අපිට මේ සතිමත් බව කියන එකේ වැදගත්කම තේරෙන්නේ. දැන් සතිමත් බව කියලා කියන්නේ ඇත්තටම අවදිමත් බව. දැන් අපි අසතිමත් වෙන්න වෙනත් දේවල් වලට අපිව පොළඹවන්න ලීසි. අපි යන මාර්ගවල දක්වගෙන යන්න ලීසි. ඒක අදහස් වෙන්න පුළුවන්, පුජ්‍යලෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රමවේද වෙන්න පුළුවන්. එහෙම ගියාම අපි ඒවට ගොදුරු බවටපත් වෙනවා. ඊට පස්සේ අපි යමක් ලබාගත්තද ඒ ලබාගත්ත දේෙන් අපි තෘප්තිමත් එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්නව වෙනුවට අපි ඒ වෙනුවට තවත් දේවල් හඹා යන විදිහට තමයි සමාජයේ හැදිලා තියෙන්නේ. මම හැමදාම ප්‍රකාශ කරන විදිහට අපි ඉන්නේ වාණිජ්‍යවාදී ලෝකයක. ඒතකොට වාණිජ්‍යවාදයේ විශේෂයෙන් පුද්ගලයන්ගේ නිර්මාණ මත ගොඩනැගෙන එකක්. ඉතින් ඒකත් අපි අගය කරන්නත් ඕනේ. ඒක කාටවත් එහෙම බෑ නෑ කියලා කියන්න බෑ. දැන් විශේෂයෙන් දැන් මේ අපේ රටේ දැන් පාසල් ළමුන් පිළිබඳව කතා කරනකොට, දෙමව්පියෝ පිළිබඳව කතා කරනකොට, තරුණ අසහනය පිළිබඳව කතා කරනකොට අපිට බොහෝ එන එකක් තමයි මේ දුරකථනය. අපේ අතේ තියෙන දුරකථන උපාංගය. එතකොට ඒක දැන් එක්සර තිබුණේ මේ බොහොම දුර්ලභ වස්තුවක් විදිහට. අපි පොඩි කාලේ එහෙම ගමකට සමහර දුරකථන දෙකක්වත් තිබුණේ නැහැ. පෝස්ට් ඔෆිස් එකේ තමයි දුරකථන තිබුණේ. ඒකෙත් සමහරට දැන් ඉන්න තරුණ පරපුර එහෙම දන්නේ නැත්නම් ඇති කෝල්ස් ගන්න ගියාම අපිට දෙනවා මේ සාමාන්‍යයෙන් පැය 4ක් ඩිලේ 5ක් ඩිලේ කියලා. ඉතින් අපිට වෙලාවක් දෙනවා හවල්ලාවට එන්න කියලා. එහෙම තිබුණ දුරකථන සේවාව අද එහෙම යන්නේ ලෝකේ ඕනම තැනකට තප්පර 30ක් 40ක් ඇතුළත කතා කරන්න පණිවිඩයක් කවා ගන්න පුළුවන් තරමට දුරකථනයේ සුලභ වෙලක් තියෙනවා, දියුණු වෙලක් තියෙනවා.
ඉතින් එතකොට ඒකෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම ප්‍රයෝජන ගන්න අය ඉන්නවා. අපි දුරකථන පාවිච්චි කරන අපි අපේ අවශ්‍යතාවය නිවැරදිව තේරුම් අරගෙන අපි දුරකථනය පාවිච්චි කරන දුරකථනය අපිට කවදාක ප්‍රශ්නයක් කරන්නේ නැහැ. හැබැයි සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් දිහා බැලුවොත් එහෙම දුරකථනයට ඇබ්බැහි වීමක් කියලා දැන් වෙනම ගැටලුවක් තියෙනවා. දැන් මිනිස්සුන්ගේ ප්‍රධාන ඇබ්බැහිය දුරකථනය. දුරකථනයට ඇබ්බැහි වෙච්ච එක්කෙනෙකුට අපිට කවදාකවත් මේ යාට ලෝකෙ තියෙන සැබෑ යථා තත්ත්වය පේන්නේ නැහැ. අර මේ ඒ තමන්ගේ දැනුම හා ඒ තමන්ගේ වපසරිය අනුව තමයි හුඟක් වෙලාවට දැන් මේ දුරකථනයේ තියෙන ඔය එක එක ඒ සොෆ්ට්වෙයාර්ස් වල නැත්නම් අපි කෙලින්ම කිව්වොත් Facebook එකේ හරි නැත්නම් YouTube එකේ හරි අපි ඉස්සෙල්ලාම ටච් කරන එක අනුරූපව තමයි ඊට පස්සේ පේලියට එන්නේ. ඉතින් එතකොට අපි දිගින් දිගට ඒ එක පස්සේ යන්න සිද්ධ වෙනවා. එතකොට අපේ කාලෙත් නාස්ති වෙනවා, මුදලුත් නාස්ති වෙනවා. එහෙම ගියාම මේක අපිට අසහනයක් බවට පත් වෙනවා. සමහර විට විශේෂයෙන් තරුණ පරපුර විශේෂයෙන් තරුණියෝ මේ දුරකථන හරහා ගිහිල්ලා බොහෝ නොගිය යුතු දුර ගිහිල්ලා පස්සේ වික්ෂෝප වෙන තැන් ඊටම ඛේදනීය විදිහට ජීවිතේ යම් අවාසනාවන්ත තත්ත්වයන්ට පත් වෙන තැනුත් අපි දැකලා තියෙනවා. ඉතින් එතකොට මේ මම මේ උදාහරණය මෙච්චර විස්තර කරේ අපි කොහොමද මේ අපේ හිත පාලනය කරගත්තේ නැත්නම් හිත අපි යම්කිසි නිසි යොමු කරේ නැත්නම් අපිට වෙන හානිය පැහැදිලි වෙනවා. අපි ඒ අර්ථයෙන් ගත්තොත් මේ ඇත්තටම දුරකථනයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රශ්නය බොහෝ වෙලාවට අපිට කියන්න පුළුවන් සතිමත් බව නොමැතිකම කියලා. ඒ සතිමත් බව ඇත්තටම අපි හරියට ප්‍රගුණ කරලා තියෙනවා නම් එතකොට අපේ හිත අපිට අවශ්‍ය සුදුසු දේ මොකක්ද කියලා තීරණය කරගන්න අපිට උපකාර වෙනවා. ඒ මොහොතේදී. දැන් මෙතෙන්දී තවත් එකක් කියන්න දැන් අපේ ජීවිතේක අපි අර සංවර්ධන අවශ්‍යතාව ගැන කතා කරනකොට අපි කියන wants and needs කියලා දෙකක් තියෙනවා. එතකොට දැන් හුඟක් වෙනාට දැන් අද සමාජයේ තියෙන්නේ අර මිනිස්සු wants වලින් මේ කියන්නේ needs වලින් සෑහීමකටපත් වෙන්නේ නැතුව wants හොයාගෙන හඹාගෙන යන්න පටන් ගන්නවා. හැබැයි ඒකෙත් වැරද්දක් ඍජුව කියන්න බෑ. මොකද අපි එහෙම නැත්නම් එක තැන පල්ලෙන මිනිස්සු කොටසක් බවටපත් වෙනවා. අපිට එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි නිවැරදි තක්සේරුවකට ගිහිලා නිවැරදිව හිතලා ඒ අපේ වැඩපිළිවෙලත් එතකොට ඒකෙන් අපිට ලැබිය හැකි ප්‍රතිඵලත් පිළිබඳව අපි නිවැරදි තක්සේරුවක ඉඳගෙන අපේ ප්‍රමාණය ශක්තිය ඒක දැනගෙන අපි මේ වැඩපිළිවෙලේ යෙදුනොත් අපිට ඒකෙන් සාර්ථක ප්‍රතිඵල අරගෙන අපිට ඒකෙන් තෘප්තිමත් වෙලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒක අද ජීවත් වෙන හැම දෙයකටම කරන්න පුළුවන් ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒකට හේතුව මේ සමාජයේ පැත්තෙන් එන පෙළඹවීම අති විශාල නිසා. විශේෂයෙන් මේ උපකරණ දෙකම මම කිව්ව විදිහට අර ඒ විවිධාකාර දේවල් වලට මිනිස්සු පෙළඹෙන විදිහට ඊටම ආකර්ෂණීය සමාජ සංසිද්ධි ගොනු කරලා ඉදිරිපත් කරනවා රූපරාමුත් එක්ක. ඒකට මිනිස්සු ඒවට අහු වෙනවා. එතකොට දැන් මේ විදිහේ අහුවීම් වලින් ගොදුරු වීම වලින් බලකින්න තියෙන එකම ක්‍රම තමයි තමන්ගේ සතිමත්භාවය දියුණු කරගන්න. සතිමත්භාවය නැති එක්කෙනෙකුට තමයි අපිට හරියටම වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති වෙන්නේ. අනිත් එක අපි දන්නා අපි හැම එක්කෙනෙක් තුළම ආවේග මතුවෙනවා යම් අවස්ථාවල් වලදී. ඉතින් ඒ ආවේග මතුවෙනකොට ආවේග මතුවෙන්නත් අපි අර පිටස්තර බලපෑමක් අපේ හිතට දැඩිව දැනුනම තමයි ආවේගයක් මතුවෙන්නේ. එතකොට ඒ ආවේගය දැන් මගේ හිතට ආවේගයක් ආවා. ඒ ආවේගයට මම දැන් ගොදුරු වෙන්න යනවා කියන ඒ අවදානම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපේ හිතේ සතිමත් බව දියුණු වෙලා තිබුණොත් විතරයි. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද? මේ අපි ආවේගයේ ගොදුරක් බවට පත් වෙනවා. ඒක දැන් බුදුරජාණන් වහන්සේ අර මදුපිණ්ඩික සූත්‍රයේ ඒ ගාථාවේදී ඊටම පැහැදිලිව පෙන්වලා දෙනවා. අර අපිට ඇහැට යම්කිසි අරමුණක් මුලිච්ච වුණාට පස්සේ අපි ඒ අරමුණ අපිට හිතන්න බැරි තරම් වේගකින් අපේ හිතේ ඒ අරමුණ කෙරෙහි ලැබිව වැඩ කරනවා. අපිට හිතන්න බැරි තරම් වේගකින් අපේ හිතම වැඩ කරනවා. අපිට තේරෙන්නේ නැහැ එච්චර වේගෙන් වැඩ කරනවා කියලා. ඊට පස්සේ ඒක පිළිබඳව අපේ තියෙන විවිධ මේ සිතිවිලි විතර්ක ඊට පස්සේ සංඥාවල් එතකොට අපේ අතීත අනාගත
මේ අතීත මේ අත්දැකීම් ඒකට අනාගතයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු මේ සියල්ල හිත ඇතුලේ මනාව සකස් වෙලා අපිට ලියා ගන්න බැරි තරම් අවුලකට එහෙම නැත්නම් විශාල පෙළඹවීමකට අපි යොමු කරනවා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් එහෙම සිද්ධ වෙච්ච අය තමයි දැන් ඔය බොහෝ වෙලාවට Taman වැටිච්ච අමාරුවේ සම්බන්ධයෙන් වෙනත් පිටස්තරයන්ට ආඩපාලි කියන්න එහෙම නැත්නම් දෝෂාරෝපණය කරන්න හේතුවත් ඒ වගේම ඒ විදිහේ දේවල් පාලනය කළ යුතුයි කියලා බලධාරීන්ට කියන්නත් ඒක හේතුව තමයි අර Tamanne මේකේ ප්‍රමාණය හරියට තේරුම් ගන්න බැරි එක. ඒ තේරුම් ගන්න බැරිකමට හේතුව මේ සතිමත් බව නොමැතිකම. ඉතින් එතකොට මම අර මුලින් සඳහන් කරපු ගාථාව අනුව අපි හිතුවොත් එහෙම ඒ ගාථාවේදී කියවෙන්නේ මේ අපිට ලැබෙන දේ මොකක්ද කියලා නිවැරදිව අපි තේරුම් ගන්න ඕනේ. ලාභ අලාභ යසස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක හම්බ වෙනවා. ඒක ඉතින් ඒකටත් බලපාන සාධක තියෙනවා. සමහරට සමාජ සාධක නිසා ලැබෙන තැනුත් තියෙන. දැන් අපි දන්නවා අර කොවිඩ් වගේ කාලෙකදී අපි කැමති වුණත් නැති වුණත් අපි සියලු දෙනාට පොදු ප්‍රවාහයකට ගොදුරු වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ දැන් ඔය විශේෂයෙන් දැන් යුද වාතාවරණ ඒ වගේ කලබගෑනි එන කාලෙට අපි කැමති වුණත් අකමැති වුණත් සමාජයේ තියෙන දේ අපිට පිළිගන්න සහ ඒ අනුව වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට දැන් එහෙමවත් අපේ අර අපේ මානසික තත්ත්වයට බලපාන. ඒ වගේම තමයි එහෙම සමාජයේ කිසිම බලපෑමකින් තොරව අපේ හිතේ ඇතුළේ විතරක් ඇති වෙන අපේ විවිධ ආශාවන් මේ අපි දැන් මේ කියවනේ දැන් තණ්හාව කියලා. ඒ තණ්හාව කියලා කියන්නේ ආශාවල් වල කෙලවරක් නැතිකම. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අවශ්‍ය ප්‍රමාණය තීරුම් අරගෙන ඒ ප්‍රමාණය වෙනුවෙන් වෙහෙස වීම වැඩ කිරීම ඒක අත්කර ගැනීම සහ ඒක පරිහරණය කරලා ඒකෙන් තෘප්තියක් සතුටක් ලැබීම කියන එක කොයි වෙලාවකත් බුද්ධ දර්ශනයේ තුළ ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒක මිනිස්සු ජීවත් වෙනකොට ඒක එහෙම කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කියලා තියෙන්නේ අපේ හැම මේ කියන්නේ අපි කාය කර්ම එතකොට චිත්ත කර්ම මනෝ කර්ම ඒ හැම තැනකදීම මේ වචී කර්ම ඒ හැම තැනකදීම අපි මේ මෛත්‍රී සහගත වෙන්න ඕනේ. නැත්නම් අපි අවදිමත් සිතෙන් ඉන්න ඕනේ. ඉතින් අපිටම මෛත්‍රී කරගන්නවා කියලා කියන්නේ අපි ඒ සම්බන්ධයෙන් පරිශ්‍රමකට යනවා කියන එක. ඉතින් අන්න ඒ විදිහට අපිට ජීවිතය දිහා බලන්න පුළුවන් වෙන්නේ අපේ හිතේ තියෙන ශක්තිය අනුව පමණයි. දැන් අපේ හිත මේ හැමතිස්සෙම නිකන් අර මඩේ හිටපු ඉන්නා වගේ ඒ හුලං එන පැත්තට ඇදෙන්න ගියොත් එහෙම එතකොට අපේ හිත අපිට එරෙහි වෙන අවස්ථා නැත්නම් අපිට එරෙහිව වැඩ කරන්න පෙළඹෙන අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් අපි හිතේ ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි අර ඉස්සෙල්ලා මම කියපු කොටසෙන්නේ තණ්හා ජායති ශෝකෝ තණ්හා ජායති භයං කියලා. කියන්නේ තණ්හාවේ කෙලවර අපි නොදැන ගියොත් එහෙම ඒකෙන් ශෝකයක් උපදිනවා බයක් උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන තණ්හාය විමුක්තස්ස නාති ශෝකෝ කුතෝ භයං කියලා. ඉතින් එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අපේ වැඩ පිළිවෙල අතහැරලා අපි පැත්තකට වෙනවා කියන එක. අපි එතෙන්දී අතාරින්නේ අර අධික තණ්හාව. නැතුව අපේ වුමනාවල් වලින් අපි වැඩ කර ගැනීම ඒක ප්‍රතික්ෂේප වෙන්න ඒක අනිවාර්යෙන් අපි කළ යුතු වෙනවා. දැන් අපි මේ දවස්වල අපිට කියනවා දැන් මේ ළමයින්ගේ ප්‍රතිඵල එහෙම ඉතින් සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න අයගේ මේ පින්තූර ඒ විස්තර දැන් මේ Facebook එකේ එහෙම දාලා දෙමව්පියෝ ගුරුවරු දරුවෝ සේරම එකට සන්තෝෂ වෙනවා. ඒක කවදාකවත් එපා කියලා නැහැ. හැබැයි අපි ඒ හරහා ගිහිල්ලා ඒකේ ප්‍රමාණය අපි නොදැන අපිට පාලනය කරන්න බැරි තරම් ලොකු අවකාශයකට අපි නිරාවරණය වුණොත් අන්න ඉතින් තණ්හාව ක්‍රියාත්මක කරනවා කියන්න පුළුවන්. ඊට පස්සේ අර පටිච්චසමුප්පාද න්‍යායයට අනුව මේ තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. ඉතින් උපාදානය ඇති වුණාම එතනින් එහාට විශාල දුක් රසකට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා කියලා ඒ පටිච්චසමුප්පාද න්‍යායයි කියලා තියෙනවා. ඉතින් එතකොට අපි බලන්න ඕනේ අපේ හිත හැමතිස්සෙම අපේ වශයෙන් තියාගන්න, අපේ පාලනේ තියාගන්න. එතකොට අපේ හිතේ පැන නැගින ඕනම ආසාවක් වෙන්න පුළුවන් නැත්නම් උවමනාවක් වෙන්න පුළුවන්. ඒවා අපිට කැමති විදිහට පාලනය කරගන්න පුළුවන් වෙනවා. මේකේ යන දුර මෙච්චරයි. මෙතනින් එහාට මම යන්නේ නැහැ කියන හිත පිහිටව ගන්න පුළුවන් වෙන්නේ සතිමත් බව ප්‍රගුණ කරපු අයෙකුට විතරයි. ඒක දැන් අපි මේක අර මූලික උපදේශ දෙනකොටත් අපි කියලා තියෙනවා දැන් සතිමත් බව පාසල් ළමුන් එහෙම විශාල විදිහට මේ උපකාර වෙනවා.
දැන් අර මම මුලින් සඳහන් කරපු විදිහට ආවේගයක් හිතේ ඇති වෙනකොටම දැන් මං ආවේගය මගේ හිතේ තියෙන මම මේකට ගොදුරු වෙන්න යන්නේ කියලා අපි ඒ ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සඳහා අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ අපේ සතිමත් බව දියුණු වෙලා තිබිලා ඔන්න දැන් ආවේගයට මං යට වෙන්න යන්නේ කියලා. අන්න එහෙම වුණොත් එහෙම අර බුදුන් වහන්සේ දේශනා කරපු විදිහට අර පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අස්ස න කම්පති අශෝකං වරිජං මං කියන ඒ ධර්ම පදයට අනුව අපේ ජීවිතේ හැඩ ගහ ගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ වැඩසටහන අපි ආරම්භ කරනකොටම කිව්වේ සතිමත් බව අභ්‍යන්තර ශක්තියක් සහ කුසලතාවයක් විදිහට අපි යොදා ගන්න ඕනේ කියලා. දැන් අර බොහෝ වෙලාවට සම්ප්‍රදායික මට්ටමට කරලා එහෙම මේකේ ප්‍රතිඵල ලබන්න බෑකින් එක තමයි සාමාන්‍යයෙන් අපි අත්දැකීමෙන් දන්නේ. මේක අපේ හිත ඇතුලේ වැඩෙන්න ඕනි දෙයක්. අනිත් එක මේක වැඩුණොත් කියන්නේ මේ සත්‍යමත් බව හොඳ දියුණු මට්ටමකට ආවොත් ඒක ප්‍රගුණ කරොත් ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතේම අධ්‍යාත්මික වශයෙන් ධර්මමය වශයෙන් ඊටාම ඉහළ දියුණු මට්ටමකට ගෙනියන්නත් පුළුවන්. ඉතින් දැන් මේ ඉස්සරහට දැන් වෙසක් මාසේ එන්නේ. එතකොට වෙසක් දවස් කියලා කියන්නේ දැන් බුදුහාඳුරෝ මේ සිද්ධාර්ථ කුමාරයා විදිහට ඉපදිච්ච ඊට පස්සේ ඉතින් සිද්ධාර්ථ කුමාරයා විදිහට වාඩි වෙලා බුදුහාඳුරෝ විදිහට නැගිටපු ඊට පස්සේ බුදුහාඳුරෝ පිරිනුවම් පාපු දවස විදිහට තමයි අපි වෙසක් පොයේ දවසේ මේ සාමාන්‍යයෙන් අපි අඳුරගෙන තියෙන්නේ. දැන් හැබැයි ඒක වුණත් හුඟක් වෙලාවට ඒකේ අර බාහිර ආටෝපේ බාහිර දේ ඒතකොට බාහිර සැරසිලි වලට තමයි වැඩි තැනක් දෙන්නේ. එහෙම වුණොත් තමයි ඒක පේන්නේ. එතන තමයි අලංකාරය තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ දර්ශනය අපි හරියට තේරුම් අරගෙන මේ වෙසක් පොයේ කාලේ අපි මෙන්න මේ මට්ටම අපි දිනු කරගන්නවා කියලා මේ හිත සතිමත් බව දිනු කර ගැනීම සඳහා අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ වෙසක් කාලේ හොඳම කාලෙ විදිහට තමයි මම සලකන්නේ. ඒක කාටත් එහෙම පොදුයි. ඉතින් ඒක නිසා ධර්ම දේශනාව අවසන් කිරීමට පෙර මම සියලු දෙනාට ආරාධනා කරන මේක තමන්ගේ පුද්ගලික ක්‍රියාවක් විදිහට ගන්න ඕනේ. ඒ කියන්නේ මේවා අර නිකන් සාමාන්‍යයෙන් දැන් අපි අර ආගමික වශයෙන් ඔය දැන් මේ විවිධාකාර පුදු පූජා වලට සහභාගී වෙනවා වගේ පින්කම් වලට සහභාගී වෙනවා වගේ ඒ බාහිර සිද්ධියක් විදිහට සලකලා ප්‍රතිඵල ගන්න අමාරුයි. මේක මම තනියෙන් අර මම දැන් මෙතන කියලා අපි ඒ කියන්නේ තමන් මූලික කරගෙන තමන්ගේ හිත මූලික කරගෙන මුළු අවධානය හිතට යොදවලා හිත තුළ සතිමත් බව දිනු කරගන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. ඉතින් එතකොට තමයි අපිට බුදුන් වහන්සේ දේශනා කරපු මේ ජීවිතයේ සතුටත් එතකොට සම්පූර්ණ ජීවිතය තුළ විමුක්තියක් අපිට උදා කරගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ ඒ අරමුණ පරමාර්ථය ඇතුව තමයි ආරිචර්ය පදනමේ අනුග්‍රහය ඇතුව අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතනවා මම දේශනාව දැන් මෙතනින් මම නවත්තනවා. අපි කාට හරි මේ භාවනාව පිළිබඳ හරි නැත්නම් ධර්ම කරුණු පිළිබඳව හරි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා. මම අඳ මාත්මිය ඒ අවස්ථාව නිර්මාණය කළා ඒ ටික ඉදිරියට ගෙනියයි කියලා බලාපොරොත්තු වෙන සියලු දෙනාට තෙරුවන් සරණයි.